2022 ලෝක කුසලාන තරඟාවලියේ සුපර් 12 වටේ පළමු තරඟය මීට සුළු මොහොතකට පෙර නිමවටපත් වුණා. ඒ සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර. මේ තරඟයේදී සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අන්ත අසරණ කරන්නට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. තරඟයේ කාසියේ වාසී දිනු ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දු රැකීමටයි තීරණය කළේ. ඒ අනුව නවසීලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ගිනි කෙලි සංදර්ශනයක් ඉදිරිපත් කළා කිව්වොත් ඉක්ක නිවැරදි. නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ෆින් ඇලන් ලකුණු 42ක් වාර්තා කළේ පන්දු 16කට පමණක් මුහුණ දෙමින්. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඩෙවෝන් කෝන්වේ නොදැවී ලකුණු 92ක් වාර්තා කළේ පන්දු 58කදී. ඒ අනුව පන්දුවාර 20 අවසානයේ කඩලු 3ක් පමණක් දැවී ලකුණු 200ක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. ලකුණු 201ක ඉලක්කයක් කරා පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ව අන්ත අසරණ කරන්නට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා. ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත් වුණේ ග්ලෙන් මැක්ස්වෙල්. ඒ ලකුණු 28ක් ලබා ගනිමින්. මෙහිදී විශේෂම කාරණාව වන්නේ මාකස් ටොයිනිස් දැවී ගිය ආකාරයයි. ඒ ග්ලෙන් ෆිලිප්ස් රැකගත් අති විශිෂ්ට උඩපන්දුවක් හමු වෙයි. එම උඩපන්දුව රැකගත් ආකාරය නිසාවෙන් ඔහු විස්තර විචාරකයන්ගේ දැඩි ප්‍රශංසාවට ලක් වුණා. කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 111ක් පමණයි. මේ වනකොට ශ්‍රී ලංකාව අයත් වන පළමු කාණ්ඩයේ පෙරමුණ ගන්නට නවසීලන්ත කණ්ඩායම සමත් වී තිබෙනවා. මේ තරඟය පිළිබඳව ඔබ මොකද හිතන්නේ? අපට කමෙන්ට් කරන්න. ක්‍රිකට් ඉක්ක channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඉක්ක එනවා ඉක්මනින්ම ක්‍රීඩා තොරතුරු අරගෙන. ඉක්මනින් හමු වෙමු.